මෙන්න මේ කාන්ට තිබ්බ මගේ මූණ මෙන්න මේ විදිහට කැත වෙලා මෙන්න මේ කාන්ටවත් හදාගත්තේ මෙන්න මෙයා නිසා. Hi lovers. ඔයාලගේ මූණ බ්ලැක් මාර්ක් ඇවිල්ලාද? එන්නේ නෝටම සොලියුෂන් එකක් කියන්න. මේකත් මට කිව්වේ මගේ යාළුවෙක්. ඉතින් මට මේකේ බෙස්ට් රිසල්ට් තිබ්බ නිසා මම ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න හිතුවා. මේක තියෙන්නේ ළමයි ආයුර්වේද බෙහෙත් පොත් කඩවල් වල. ඉතින් මේකේ ඔරිජිනල් එක නම් හැම එකකම නැහැ. මමත් ගොඩාක් හොයලා තමයි ඔරිජිනල් එක හොයාගත්තේ. ඉතින් ළමයි මේක වෙන්නේ නම් රුපියල් 300 ගාණක් 360ක් හරි 340ක් හරි වගේ තමයි. මට ලොකුවට ගාණ මතක නැහැ ළමයි. මේකේ නම් බෙස්ට් රිසල්ට් තියෙනවා ළමයි. මේක යූස් කරන අය දන්නවා මේකෙන් තියෙන රිසල්ට් එක. මමත් ගොඩක් වීඩියෝස් බැලුවා. ගොඩක් අය රෙකමන්ඩ් කරලා තියෙනවා ළමයි මේක. ඉතින් මටත් රිසල්ට් තිබ්බ හින්දා මම ඔයාලට කියන්න හිතුවේ. මොකද මගේ සැලොන් එකට එන ගොඩක් අය මගෙන් අහනවා කොහොමද ඔයා මූණේ තියෙන පැල්ලම් යවාගත්තේ කියලා. එදිනෙදා දකින්න මිනිස්සු දැකලා තියෙනවා ළමයි මගේ මූණ මාර විදියට ගොඩක් පැල්ලම් තිබ්බා. මේක ළමයි හදාගද්දී ඔයාලට රෝස් වෝටර් හරි කිරි හරි වතුර හරි පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ දෙකම නැති හින්දා වතුර තමයි ළමයි පාවිච්චි කරේ. මේක පාවිච්චි කරන්න මූණට ගාන්න කලින් අපි මුලින්ම මූණ ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් එකකින් හරි හොඳට සෝද ගන්න ඕනේ. මම නම් මේ වෙලේ පාවිච්චි කරන්නේ ක්ලෙන්සර් එකක්. ඔයාලට ෆේස් වොෂ් එකකින් හරි ඔයාලා මූණ පිරිසිදු කරගන්න. ඊට පස්සේ ළමයි මේක හොඳට අපි ටවල් එකෙන් පිහදලා මේක මූණට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඒ ඇප්ලයි කරලා ඒක ළමයි අපේ මූණට වේලෙනවා. ඇත්තටම මූණ එක මැටි එකක් නේ. මූණේ නිකන් අර මැටි එක ඉරිතලනවා වගේ ළමයි හොඳටම වේලෙනවා. ඉතින් එහෙම වෙලනාට පස්සේ තමයි අපි ඒක තෙම්බලා වතුරෙන් චුට්ට තමයි ළමයි අපි ඒක රිමූව් කරගන්න ඕනේ. එක පාරට මූණ උලන්න යන්න එපා. වතුරේ හොඳට තෙත් මාතු කරලා තමයි අපි ඕක රිමූව් කරන්න ඕනේ. ඉතින් ළමයි මේක ගාපු පළවෙනි දවසේම ඇත්තටම මට මාරම රිසල්ට් එකක් තිබ්බා ළමයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මගේ තද පැල්ලම් එකපාරට නැති වුණා නෙවෙයි. ඇත්තටම මේක තද පැල්ලම් ලාව් වුණා ළමයි. ඇත්තටම මේක මාරම මැජික් එකක් වගේ ළමයි. ඒ හින්දාම තමයි මට ඔයාලටත් මේක කියන්න ඕනේ. මොකද මගේ සැලොන් එකට එන ගොඩක් අය මගෙන් අහනවා කොහොමද වගේ පැල්ලම් අඩුනේ? නංගි පැල්ලම්